හෙලෝ අයිබෝන් හැමෝටම අද මං කියලා දෙන්නේ කොහොමද මේ ෆුවල් QR ජෙනරේට් කරගන්න කියලා අයිඩියා එකක් තමයි දෙන්න යන්නේ. මුලින්ම google.com එකට ගිහිල්ලා ඒකේ fuel කියලා ගහපු ගමන්ම එනවා ඔයගලන්ට මෙන්න fuel.gov.lk කියලා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට ගියපු ගමන් මේ වගේ තැනකට තමයි ඔයගොල්ලෝ යන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා අර online registration කියලා වෙබ්සයිට් එකක්. ඒකට ගියාට පස්සේ ඔයගලන්ට link එක ගන්න පුළුවන් easy. එතනින් මේ ඔයගලන්ට ක්ලික් කරන link එක එනවා fuelpass.gov.lk කියන link එක ඔයගොල්ලෝ මුලින්ම ක්ලික් කරන්න ඕනේ. ඒ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ගවර්න්මන්ට් එකේ QR ගන්න වෙබ්සයිට් එකට යන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි මේ වෙබ්සයිට් එකේ තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ලබා ගන්න පුළුවන්. ඒක ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඒකේ ඔප්ෂන් දෙකක් පෙන්නනවා. එකක් registration කියලා එකකුයි login කියලා එකකුයි. ඔයගොල්ලන්ට උඩ දැන් බලා ගන්න පුළුවන් vehicle login කියලා එකයි vehicle registration කියලා එකයි. vehicle login කියන එකෙන් ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලන්ට කලින් QR එකක් තිබ්බා නම් ඒ QR එක ගන්න පුළුවන් මෙතනින්. ඔයාලගේ ඒ කාලේ රෙජිස්ටර් වුණ ෆෝන් නම්බර් එක දීලා ෆෝන් නම්බර් එකට OTP එක එන්ටර් කරපුවම ඔයාලගේ පරණ QR එක ආයතනෙම ලබා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඊට පස්සේ ඔයගලන්ට මෙතන තියෙනවා register now කියලා. register now කෙනෙක් අලුත්ම vehicle තමයි ඔතන register කරන්න පුළුවන්. එතනට ඔයාගේ ID number එකයි ඊට පස්සේ අලුතෙන් phone number එක දීලා OTP එක send කරලා මේක ඉල්ලන විස්තර ටික දුන්නාට පස්සේ මේකේ දීලා next කරන්න ඕනේ. next කරාට පස්සේ ඊළඟට වාහනේ chassis number එකයි වාහනේ අංකය ඒගොල්ලෝ ඉල්ලනවා. ඒක දුන්නාට පස්සේ ඔයගලන්ට ඒ QR එක ගන්න පුළුවන්.